අද අපි කතා කරමු දරුවන්ගේ පෞරුෂත්වය පිළිබඳව. ඉතාමත්ම පොඩි කාලේ කියන්නේ දරුවා බඩේ ඉන්නකොට අම්මගේ හැම අම්මා කෙනෙක්ගේ ප්‍රාර්ථනාව තමයි වටිනා දරුවෙක් මට හම්බ වෙන්න ඕනේ කියලා. හැම දෙමාපියෙක්ම හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවට සින්දු කියනවා, බඩේ ඉන්නකොට කවි කියනවා, අවශ්‍ය විටමින් ටික ගන්නවා, පරිස්සමෙන් ඇවිදිනවා, පරිස්සමෙන් වැඩ කරනවා. ඒ හැම දෙයක්ම කරලා සමහර දෙමාපියෝ ඉන්න, සමහර අම්මලා ඉන්න විශේෂයෙන්ම මේ දරුවන්ට මේ දේ තේරුණාද කීකියත් අහනවා. ඒ වෙලාවේ සමහර දරුවෝ කකුලෙන් පයින් ගහනවා, එතකොට ඔළුව චුට්ටක් වද්දනවා බඩේ. ඒ මගින් මොකද වෙන්නේ? දරුවාගේ පෞරුෂය වර්ධනය වෙන්න පටන් ගන්න මේ අවස්ථාවේදී තමයි. ඊට පස්සේ දරුවා ඉපදුනාට පස්සේ දරුවා එක්ක හැමදාම කතා කරනවා, සෙල්ලම් කරනවා, ඊටාත්ම උද්‍යෝගී කාලයක්. මේ කාලය තුලදී දරුවාගේ පෞරුෂය ඊටාත්ම ඉහළ විදිහට වර්ධනය වෙන්න පටන් ගන්නවා. එතකොට දරුවා මොන පැත්තෙන්ද හඬ එන්නේ කියලා බලනවා. මේ හැම දෙයක්ම දරුවාට ඊටාත්ම උද්‍යෝගී කාල පරිච්ඡේදය. හැබැයි ටිකක් කල් යනකොට දරුවව ටිකක් නවත්තන්න හදනවා. දරුවාගේ අහන ඔන්න ඔතනට ගියොත් ඔළුව වැදේ, උඩ නැග්ගොත් බිමට වැටෙයි, හයියෙන් දුවන්න එපා, පොළවේ වැටුණොත් තුවාල වෙයි. මේ වගේ දේවල් වලින් මොකද වෙන්නේ? දරුවාගේ නිදහසට බාධා වෙනවා. ඒ වගේම දරුවා ටිකෙන් ටික අර වර්ධනය කරගෙන ආපු පෞරුෂය අඩු වෙන්න බලනවා. මේ